මිනාසාන් කොන්නිචිවා සුබ දවසක් සියලු දෙනාටම බිනෝ සෙන්සේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක 0 level එකේ ඉන්න ඔයාලටමයි අරගෙන ආවේ. ඉතින් බිනෝ සෙන්සේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අද අපේ වීඩියෝ එකට යමු. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද ජපන් භාෂාව ඉගෙන ගන්න කියලා. වැඩි හිතන්න එපා. A to Z අපි ඉගෙන ගන්නමු ජපන් භාෂාව කොහොමද ඉගෙන ගන්න කියලා. ජපන් භාෂාව කියන්නේ ටිකක් අමාරු විෂයක් කියලා තමයි ගොඩක් අය හිතන් ඉන්නේ. ඉතින් අපි මුලින්ම කරන්න ඕන ජපන් භාෂාව ගැන කැමැත්තක් හදාගන්න එක. අපි දෙයක් ආසාවෙන් කරද්දී ඉබේම අපේ මොළේ ඒකට හුරු වෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ඔයාට ක්ලාස් එකකට යන්න සල්ලි නැති කෙනෙක් නම් ඒක නම් කොහොමද මේ භාෂාව හරියට ඉගෙන ගන්නෙ? ඉතින් බය වෙන්න එපා. ඒක නම් මම විදියක් කියන්නම්. ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ බේසික්ම ටික හදාගන්න එක. ඒ කියන්නේ හිරංගනා, කතකනා, basic words, listening. ඉතින් ඔන්න ඔය ටික තමයි බේසික්ම අපි ඉගෙන ගන්න ඕන. ජොබ් එකක් කරන ඔයා කොහොමද කාලය කළමනා කරගෙන මේ වැඩේ කරන්නේ සහ ජොබ් එකක් නොකරන ඔයා කොහොමද කාලය කළමනාකරණය කරගෙන මේ වැඩේ කරන්න කියලා අපි බලමු. ඉතින් අපි බලමු ජොබ් එකක් කරන ඔයා කොහොමද කාලය කළමනාකරණය කරගෙන මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඔයා උදේට වැඩට ගියාම රැයට තමයි ආයෙ ගෙදර එන්නේ. ඉතින් ඔයාට දවසට පැය 2ක් අරගෙන මේ භාෂාව ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕක මේක monthly plan එකක් වගේ. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයා මේ මාසේ කරන්න ඕනි හිරංගනා, කතකනා, basic words, listening කියන මෙන්න මේ බේසික්ම ටික හදාගන්න එක. හිරංගනා අකුරු 46කුයි කතකනා අකුරු 46කුයි තියෙනවා. ඉස්සෙල්ලම හිරංගනා ඇල්ෆබෙට් එක ගන්න. ඒකෙන් අකුරු 5 ගානේ daily ඔයාලට practice කරන්න පුළුවන්. කොහොමද මේක කරන්නේ? ඔයා අඟල් භාගේ කොටුරුල් පොතක් මේකට පාවිච්චි කරන්න ඕන. ඉතින් දවසට 5 ගානේ කරන කෙනෙක්ට දවස් 9ක් වගේ යද්දී හිරංගන හෝඩිය ඉවර කරන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද ඒ 46ම දවස් 9 තුල මම පාඩම් කරගන්නේ කියලා. ඉතින් විනාඩි 20ක් විතර වෙන් කරලා පිටුවක් පිරෙන්න ඔයාලට මේ හිරංගන හෝඩියේ තෝරගන්න අකුරු 5 ලියන්න පුළුවන්. ඊට පස්සේ ඊගාව දවසෙත් ඒ විදියටම අකුරු 5ක් අරගෙන අඟල් භාගේ කොටුරුල් පොතේ පිටු පිරෙන්න ලියන්න ඕන. ඊට පස්සේ පරණ කොලයක් අරගෙන ඒ ටික තමන් මතකෙන් ලියන්න ඕන. එතකොට අමතක නම් ආයි ඒ ටික ප්‍රැක්ටිස් කරන්නත් ඕන. ඉතින් මේ විදියට කරොත් දවස් 9ම ඔයාලට හිරංගන හෝඩිය ලියන්න පුළුවන් වෙනවා. දැන් ඒක අපි ඇස් වලට හුරු කරගන්න තමයි ඕන. ඒකට ඔයාලට YouTube එකම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. YouTube එකේ ටයිමින් වලට වචන තියෙනවා. ඒක කියවන්න තියෙන ප්‍රැක්ටිස් කරන වීඩියෝ තියෙනවා. අන්න ඒව බලලා ඔයාලට හිරංගන සම්පූර්ණයෙන්ම කියවන්න ලියන්න හදාගන්න පුළුවන්. ඉතින් ඒ දවස් 9 ඉවරුණාම ඊගාවට යන්න ඕන කතකන අකුරු 46 ලියන දවස් 9 ප්ලෑන් එකට. ඉතින් ඒකත් ඒ විදියටම කරන්න තමයි ඕන. මේ විදියට ඔයාලට හිරංගන කතකන අක්ෂර හෝඩි දෙක පුරුදු වෙන්න පුළුවන්. ඉතින් දිග වීඩියෝස් බලන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් මම ෂෝට් වීඩියෝ විදියට දාලා තියෙනවා YouTube එකේම හිරංගන කතකන ස්ට්‍රොක් ඕඩර් වලට ලියන විදිය. ඔයාලට ඒක බලනවා නම් Google එකෙන් හිරංගන කතකන හෝඩි දෙක හොයාගෙන ඒ විදියට ස්ට්‍රොක් ඕඩර් එක ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. හරි. ඊගාවට අපිට තියෙන ප්‍රශ්නය තමයි වචන. බේසික් වචන. ඉතින් කොහොමද ඒක කරන්නේ? ඔයාලට දවස් විනාඩි 15ක් විතර අරගෙන වචන 5ක් 10ක් 15ක් වගේ මතක තියාගන්න වෙනවා මේකට. ඔයා මේකට N5 N4 වචනම බලාගන්න කියන නෙමෙයි මම මේ කියන්නේ. ඔයා මුලින්ම ආචාර විදි වගේ දේවල් තමයි මුලින්ම පාඩම් කරගන්න ඕනේ. එදිනෙදා භාවිතා වන වචන වගේ දේවල්. ඉතින් මේකේදී ඔයාලා දවසට වචන 5ක් වගේ බලා ගන්නවා නම් දන්නේම නැතුව මාසෙට වචන 150ක් වගේ පාඩම් කරලා තියෙනවා. ඉතින් ඔයා දවසට වචන 10ක් වගේ පාඩම් කරන කෙනෙක් නම් වචන 300ක් වගේ මාසයක් යද්දි පාඩම් වෙලා තියෙනවා. ඉතින් මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් free tools ටිකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ වගේ ඔයාලට listening හදාගන්නත් පුළුවන් වෙනවා.
දැන් ඔන්න ඔයාලට මම monthly daily plan එකක් හදලා දුන්නා. ඉරංගන alphabet 5යි කතකන ඒ ටික ඉවර වුණාම කතකන alphabet 5යි daily words 5යි listening video එකයි. ඉතින් ඔන්න ඕක තමයි time table එක. ඔයාලට තියෙන time table එක. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාත් එක්ක හැම මාසෙම time table එකක් හදාගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්නව නම් subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්නව නම් subscribe කරලා bell icon එකත් all click කරලා තියාගන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක දක්න දවසේ ඉඳන් මාසයක් මේ විදිහට වැඩ කරගෙන N1 level එක වෙනකම් මාත් එක්ක යමු. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ පැහැදිලි අරමුණක් තියෙනවා නම් ඔයාව නවත්තන්න කාටවත් බෑ. ජපන් භාෂාව අමාරු නැහැ. අපි හරියට ප්ලෑන් එකකට හදාගෙන වැඩ කරනවා නම් ඒක ලේසියෙන්ම පුළුවන්. ජපන් භාෂාව මුල ඉඳන්ම ඉගෙන ගන්න කැමති යාළුවෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් දවස් 30 daily challenge එක අපි පටන් ගමු. එහෙනම් මොන මතක ඇති කියලා හිතනවා. හිරංගන අකුරු 5යි, ඒ ටික වරුණාම කතකන අකුරු 5යි, daily words 5යි, දවසට listening video එකයි. ඉතින් මෙන්න මේ app එකෙන් ඔයාලට listening හදාගන්නත් පුළුවන්. daily words ටිකත් ඔයාලට හොයාගෙන හරි මගේ videos බලලා හරි පුළුවන්. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේ මාසෙ මේ විදිහට වැඩ කරලා එනකම් මම ඊගාව මාසෙ daily plan එක දාන්න බලාගෙන ඉන්නවා. ජපාන යන හීන දකින ඔයාට ඒක හීනයක් නොවි හැබැයි කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් මතනේ.